ඉත්තමත ආදරෙන් පිළිගන්නවා අම්මලා සියලු දෙනාම. දරුවෙක් ලැබෙන ඉන්න අම්මා කෙනෙක් හොස්පිටල් බෑග් එක සූදානම් කර ගැනීමේදී අත්‍යවශ්‍යම දේවල් මොනවද කියා අපි පසුගිය වීඩියෝ මගින් කතා කළා. අද මම කතා කරන්නේ මේ දේවල් සූදානම් කර ගැනීමේදී විශේෂයෙන් මවගේ හා දරු පැටියාගේ ඇඳුම් අපි සැලකිලිමත් විය යුතු කරුණු පිළිබඳවයි. පළමුවෙන්ම බලමු දරුවාගේ ඇඳුම් සකස් කර ගැනීමේදී අපි සැලකිලිමත් වෙන්න ඕනි කරුණු මොනවද කියලා. එතකොට චූටි බබාගේ ඇඳුම් සකස් කර ගැනීමේදී ඒ සඳහා අපි තෝරා ගන්න රිදි වර්ගය පිළිබඳව අපි ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනි. ලදරු සමට ඉතාමත් සනීප හිතකර ආරක්ෂාකාරී රිදි වර්ගයක් තමයි අපි තෝරගන්න ඕනි. මේ සඳහා මල් පීස්, බැන්ඩේජ් ක්ලොත් සහ වෝයිල් සාරි වලින් ලදරු ගවුම් සහ නැප්කින් මසා ගැනීම ඉතාමත්ම සුදුසුයි. කපුරෙදි වඩාත්ම යෝග්‍යයි නයිලෝන් එහෙම නැත්නම් පොලියස්ටර් වගේ කෘත්‍රිම කෙඳි වලින් සකස් කරන ලද ඇඳුම් මේ චූටි බබාගේ හැමට ඉතාමත්ම අහිතකරයි ඒ වගේම පීඩාකාරී වෙනවා. ඒ වගේම ලදරු ඇඳුම් වල වර්ණය ගැන අපි සැලකිලිමත් වෙනවා නම් අපි සාමාන්‍යයෙන් අපි ලංකාවේ පිරිමි දරුවන් සඳහා ලාල් පාටත් ගැහැණු දරුවන් සඳහා ලා රෝස පාටත් තමයි වැඩිපුරම ඇඳුම් සකස් කරගන්නේ. මීට අමතරව සුදු පාට, ලා කොළ පාට, වැනිලා පාට ඇඳුම් දූල පුතාලා දෙගොල්ලන්ටම පාවිච්චි කරන්න පුළුවන්. එතකොට අම්මා ස්කෑන් පරීක්ෂණ වලින් කලින් දන්නවා නම් බබා දුවද පුතාද කියලා අම්මට කැමති විදිහකට පාට තෝරගෙන ඇඳුම් සකස් කරගන්න ලේසියි. නමුත් මේ කහ පාට ඇඳුම් මේ චූටි පැටියට තෝරගන්න එපා. මොකද මුල් දවස්වල මේ චූටි බබාලා කහ වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවක සමේ පැහැ නිරීක්ෂණයට මෙම කහ පාට ඇඳුම් ඇඳවීමෙන් ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒ නිසා කිසි විටකත් කහ පාට ඇඳුම් මේ චූටි දරුවන්ට අලුත් උපන් දරුවන්ට අඳවීම සඳහා තෝරා ගන්න එපා. ඊගවට අපි බලමු මේ බබාට ඇඳුම් මහන මෝස්තරය එහෙම නැත්නම් මේ පැටර්න් එක මොකක්ද කියලා. ඒතකොට මේ ලදරු ඇඳුම් මහනකොට අත් නැති, කොළ නැති, ඒතකොට මෝට්ටු ඉතාමත් අඩුවෙන් තියෙන හුඟක්ම සරල ඇඳුමක් තමයි අපි මේ බබාට මහ ගන්න ඕනි. බබාගේ ගවුමේ කර කපලා, අත් විවර කපලා, පිටිපස්සෙන් ගවුම විවෘත කරලා සකස් කරගන්න ඕනි. ඊට පස්සේ කර වටේ, අත් වටේ සහ පිටිපස්සේ විවරයේ මෝට්ටු මේ වාටි මහලා සකස් කරගන්න ඕනේ. එතකොට මේ වාටි මහන කොටත් ඝනකම් නැති සියුම් වාටියක් තමයි අපි මහ ගන්න ඕනේ. සමහර අම්මලා මේ වාටිත් හැබැයි පිටට නමලා ආරක්ෂිතව ලස්සනට මහලා තියෙනවා. එතකොට බබාගේ ඇඟට මේ ඇඳුමේ වාටියවත් හිටින්නේ නැහැ. චූටිම කාලේ අන්දන මේ ලදරු ගවුමට බොත්තම්, ටික් ඒ වගේ දේවල් අල්ලන්නෙත් නැහැ. මොකද දරුවගේ සම් ගොඩාක්ම සිනිඳුයි. බබා ඉන්නේ ගොඩක්ම උඩුබැලිය අතට. එහෙම ඉන්නකොට මේ ටික් අල්ලලා එහෙම නැත්නම් බොත්තම් අල්ලලා තියෙනකොට ඒක දරුවගේ හැමට පීඩාකාරී වෙන්න පුළුවන්. අවශ්‍යම නම් බේබි රිබන් කෑලි දෙකක් අපිට මසා ගන්න පුළුවන් ගවුමේ දෙපැත්තට. හැබැයි බබා හිස කෙලින් කරගන්නකම් අපි මේ රිබන් පටි උනත් ගැට ගහන්නේ නැහැ. ඒක නිසා මේ ගවුම් වලට පටි මහ ගන්නවා කියන එක අත්‍යවශ්‍යම කාරණයක් නෙමෙයි. රිබන් අල්ලනවා නම් ඒවත් නූල් ඇදෙන්නේ නැති විදිහට ආරක්ෂිතව මහ ගන්න ඕනි. කිසිම විටක මේ පයිපින් පටි අල්ලන්න එපා. මම ගොඩක් වෙලාවට දැන් ළඟදී දැක්කා සමහර අම්මලා මේ පයිපින් පටි බබාගේ කරවටේ රල්ලා ඊට පස්සේ පිටිපස්සෙනොත් ගැට ගහන්න ලොකු පටි දෙකක් සහිතව ඇඳුම් මහලා තියෙනවා. ඒක බබාට ඉතාමත් පීඩාකාරී වෙනවා. ඒක නිසා ඒ වගේ ඝනකම් පටි බබාගේ ඇඳුමට අල්ලන්න එපා. ඒ වගේම තමයි තවත් සමහර අවස්ථා අපි දකිනවා විවිධ සායම් වර්ග වලින් බබාගේ ගවුමේ මල් ඇඳලා තියෙනවා, විවිධ පින්තූර ඇඳලා තියෙනවා. ඒ වගේ දේවලුත් මේ සමහර සායම් බබාට අසාත්මිකතා ගෙන දෙන්න පුළුවන්. ඒක නිසා ඒ වෙනුවට අම්මට පුළුවන් ඉදිකටු නූල් භාවිතා කරලා චූටි මලක් බබාගේ ගවුමේ මහන්න ඉදිරිපස්සේ. ඇත්තටම මේ ගවුමක මලක් මැසීම තුළින් අම්මා දරුවා පිළිගැනීමට විශාල සූදානමක්. ඉතාමත් සතුටින් සූදානම් වෙන අවස්ථාවක්. ඒක අම්මගේ දරුවා පිළිගැනීම සඳහා මානසික සූදානමක්
එතන සිද්ධ වෙනවා. ඒක නිසා මේ බබාගේ ගවුමේ ඉදිකටු නෝල් භාවිතයෙන් අම්මා ගවුම් මේ චුටි මලක් මහනවා නම් ඒක ගොඩක් වැදගත් කාරණාවක් වෙනවා. ඒ වගේම තමයි මේ නැප්කින් වල සහ ওই බබා උත්තන පිහදාන රෙදි වල වාටි ගණන්කම් රහිතව තමයි අපි මහ ගන්න ඕනේ. සියුම් වාටියක් මහ ගන්න ඕනේ. ඒ මම කිව්වේ බබාගේ ඇඳුම් වල ඇඳුම් මහ ගන්නකොට බබාගේ ගවුම සකස් කර ගන්න ආකාරය සහ නැප්කින් එහෙම නැත්නම් බබා උත්තන පිහදාන රෙදි වල වාටි මහ ගන්න ආකාරය පිළිබඳවයි. අපි දැන් බලමු මේ මවගේ ඇඳුම් සකස් කර ගැනීමේදී මොනවද අපි සැලකිලිමත් වෙන්න ඕනි කාරණා කියලා. එතකොට මේ අම්මගේ චීත්ත විශේෂයෙන්ම අම්මා චීත්ත තෝරගන්නකොට ලා පාට චීත්ත තෝරගන්න ඕනි. මවට රුධිර වහනයක් එහෙම නැත්නම් යොඩ් ශ්‍රාවයක් තියෙන අවස්ථාවක ඒවා තැවරුණ විට ඒවා පහසුවෙන් නිරීක්ෂණය කරන්න පුළුවන් විදිහට ලා පාට චීත්ත තෝරගන්න ඕනි. ඒ වගේම විශේෂයෙන් තෙතමනේ උරා ගන්න පුළුවන් වෙන විදිහට කපුරෙදි තමයි අපි තෝරගන්න ඕනි. මවගේ බෙඩ් ජැකට් එක ඉදිරිපස්සේ විවෘත කරන ලද බොත්තම් හෝ ටික අල්ලන ලද එකක් වෙන්න ඕනි. ගොඩක් වෙලාවට මේ අම්මලා නිමි ඇඳුම් කියන්නේ සකස් කරන ලද ඇඳුමක් අරගත්තොත් ඒ ඇඳුමේ තියෙන බොත්තම් නැවත ඇඳුමට මසා ගැනීමට උනන්දු වෙනවා නම් ගොඩක් හොඳයි. මොකද එක සැරයක් ඇඳ පමණින් සමහර අවස්ථා අපි දකිනවා බොත්තම් ගැලවිලා අම්මලා අපහසුතාවයටපත් වෙනවා. ඒක නිසා අම්මලා බෙඩ් ජැකට් කඩෙන් ගත්තා නම් ඒකේ බොත්තම් එහෙම නැත්නම් ටික නැවත ඇඳුමට ශක්තිමත් විදිහට මැහුම් යදා සකස් කර ගන්න ඕනි. ඒ වගේම කිරිදෙන කාලේ දරුවා ලැබුණාට පස්සේ කිරිදෙන කාලේ දරුවත් සමග නිවසින් පිටතට යාමේදී ඇඳීම සඳහා ඉදිරිපසින් විවෘත කරන ලද බ්ලවුස් දෙකක්වත් සූදානම් කර තබා ගන්න එකත් ඉතාමත් වැදගත්. ඒක ටිකක් අම්මා දැනට අඳිනවට වඩා ටිකක් ලොකු ඇඳුම් දෙකක් සකස් කර ගන්නවා නම් ඒක හුඟක් ප්‍රයෝජනවත් වෙනවා. මේ චූටි පැටියත් එක්ක අපි එළියට ගිය අවස්ථාවක මව් කිරි දීම සඳහා. එතකොට මේ විදිහට සකස් කරගත්ත මේ සියලුම ඇඳුම් බේබි සබන් වර්ගයක් භාවිතා කරලා සෝදලා තද අවුවේ වියලා ගන්න ඕනේ. එතකොට බබාගේ රෙදි වේලනකොට තනකොළ මත, බැමි මත, එහෙම නැත්නම් මේ ගස් උඩ රෙදි වනලා වේලන්න එපා. මොකද මේ බැමි මත, එහෙම නැත්නම් තනකොළ උඩ සත්තු ජරා කරලා තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ගස් වල කොළවල විවිධ දිලීර වර්ග තියෙන්න පුළුවන්. ඒ වගේ දේවල් වලින් බබාගේ ඇඳුමට විස බීජ යන්න පුළුවන්. විවිධ කුමි සත්තු එකතු වෙන්න පුළුවන්. මේ අම්මගේ සහ බබාගේ රෙදි වලට. ඒක නිසා අපි රෙදි වේලනකොට වේල ගන්න ඕනි වැලක හෝ එහෙම නැත්නම් මේ රෙදි රඳවන එක කටු ගසලා බිම වැටෙන්නේ නැති වෙන විදිහට පරිස්සමට මේ රෙදි වේල ගන්න ඕනි. එතකොට මේ රෙදි වේලනකොට රෙදි හොඳට දිග ඇරලා ගසලා තමයි අපි රෙදි වේල ගන්න ඕනි. මොකද මිරිකලා එහෙම නැත්නම් රෙදි ඇකිලිලා තියෙනකොට වේල ගත්තොත් අර ඒ දාර බබාට හැමට අපහසුයක් වෙන්න පුළුවන්. තද දාර ඇති වුණොත්. ඒක නිසා රෙදි හොඳට ඇදිලා සියුම්ම වේලෙන්න ඕනේ. එහෙම ඊට පස්සේ වේල ගත්ත රෙදි හොඳට අයන් කරලා පිළිවෙලකට නමලා අසුරල තබා ගන්න ඕනේ. අපි බොහෝ විට තවමත් දකින මේ සමහර අම්මලා කඩෙන් මිලදී ගත් ලෙසින්ම ගවුම් පැකට් එහෙම නැත්නම් නැප්කින් පැකින් පිටින්ම අරගෙන එනවා. එතකොට චීත්ත සමහර වෙලාවට චීත්ත හොදලත් නැහැ. එතකොට ඒවට තෙත උරා ගන්නෙත් නැහැ. ඊට පස්සේ චීත්තෙත් අම්මගේ ඇඟට හරියට හිටින්නේ නැහැ. ලිස්සනවා මේ අලුත් චීත්ත. ඒක නිසා මම මේ ආදරණීය මව්වරුන්ගෙන් ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටිනවා. මවගේ සහ දරුවාගේ ඇඳුම් සකස් කරගත්තට පස්සේ එහෙම නැත්නම් මිලදී ගත්තට පස්සේ ඒවා හොඳින් සෝදලා විවියලලා අයන් කරලා පිළිවෙලට නමලා ඇසුරුම් කරගෙන රෝහලට අරන් ඉන්න කියලා. මේ කාර්යයන් කරනකොට විශේෂයෙන් ඔබ තුළ කිරි කැටිය පිළිගන්න විශාල මානසික සූදානමක් ඇති වෙනවා. ඒ වගේම දරු පැටිය කෙරෙහි ආදරයක් උපදිනවා. ඔබ තුළ මේ ඇති වෙන විශාල සතුට එහෙම නැත්නම් මේ සැනසීම මාතෘත්වයේ පිළිබඳව ඔබට ගෞරවනීය හැඟීමක් එහෙම නැත්නම් ඔබට ඔබ ගැන අභිමානයක් ඇති වෙනවා. ඒ වගේම බබා ඉපදුනාට පස්සේ ඒ දරුවාට මව කිරි දීම සාර්ථකව කරගෙන යාමට ඔය ඇතිවෙන හැඟීම ඔබට ලොකු පිටුවහලක් වෙනවා.
ඉතින් මම හිතනවා ඔයාට මේ දේවල් වැදගත් වුණා කියලා. අපි නැවත හමු වෙමු. ආයුබෝවන්.